ආයිබෝන් කියලා ඔයාලා හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා ශානිත් කොරියා YouTube channel එකට. වෙනද වගේම අදත් අපි කතා කරන්නේ ව්‍යාකරණ පාඩම. ඉතින් පාඩමට යන කලින් මම ඔයාලට මතක් කරනවා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. අපි බලමු අද කතා කරන්නේ මොන ව්‍යාකරණ කොටස්ද කියලා. අද අපේ පාඩමේ ඉගෙන ගන්න තියෙන ව්‍යාකරණ දෙක තමයි තරොක් හදා කියන නිපාතයයි ගේතෙදා කියන නිපාතයයි. ඉතින් මේක ඉතාමත්ම සරල නිපාත දෙකක්. ඒ තරම්ම භාවිතා වෙන්නේ නැහැ. හැබැයි අපිට සිලබස් එකේ ඉගෙන ගන්න තියෙන හන්දා අපි මේක හරි සරලව ඉගෙන ගමු. මේකේ අර්ථය කොහොමද? නැත්තම් මේක භාවිතා වෙන්නේ මොන ආකාරයකටද කියලා. ඉතින් අපි දැන් එහෙනම් කතා කරමු මේ ගේතෙදා නැත්තම් තරොක් හදා කියන නිපාත දෙක කොහොමද භාවිතා වෙන්නේ කියලා. අපි යන් පාඩමට. තොරක් හදා කියන එකේ සිංහල අර්ථකථනය තමයි කරන්න බලන්න. ඒ කියන්නේ මොනාහරි දෙයක් මොනාහරි ක්‍රියාවක් කරන්න බලන්න. ඒක මම ඔයාලට මෙහෙම විස්තර කරනවා. ඔයාලා හිතන්න දැන් මොනාහරි ක්‍රියාවක් කරන්න උත්සාහ කරන්න try කරන්න, මේ දේ සිදු කරන්න. මේක කරන්න බලන්න. අර ඒක තාම කරලත් නැහැ, කරලා ඉවරත් නැහැ. හැබැයි ඒක කරන්න බලන්න. ඒ ක්‍රියාවේ යෙදෙන්න කියලා පොඩි අනකිරීමක් වගේ දෙයක් කරන්නේ. අන්න ඒකට තමයි මෙන්න මේ තරොක් හදා කියන නිපාතය භාවිතා කරන්නේ. මෙම නිපාතය ක්‍රියාපද සමග යෙදීමෙන් යම්කිසි ක්‍රියාවක් සිදු කරන්න එහෙම නැත්නම් කරන්න බලන්න යන අර්ථය නිර්මාණය කර ගැනීමට හැක. ක්‍රියාපද සමග සරහල් ભેදයකින් තොරව භාවිතා කරන්න පුළුවන් කියලාත් කියනවා. එහෙනම් මේක ලේසි නිපාතයක්. මම කලින් කිව්වේ මේ නිපාත දෙක මාර ලේසි කියලා. මේකේ තේරුම තමයි මේ ක්‍රියාව කරලත් නැහැ, කරලා ඉවරත් නැහැ. හැබැයි අර කරන්න බලන්න, මේක උත්සාහ කරන්න, try කරන්න. අන්න ඒ වගේ අදහසක් ගන්න තමයි මෙන්න මේ තොරක් හදා කියන නිපාතේ භාවිතා කරන්නේ. බලන්න මම පුංචි උදාහරණ තුනක් අරන් තිනවා. පළවෙනි උදාහරණය තියෙනවා කදා. කදා කියන එකට තොරක් හදා එකතු වුනහම කතරොක් හදා. කතරොක් හදා. ඒතර තාප්‍රත් ඉවත් වෙනවනේ. දැන් ඔයාලට ඒව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැන් මම ව්‍යාකරණ ගොඩාක් කරලා තියෙනවා. ඒ නිසා ක්‍රියාමූලය දාප්‍රත්‍ය කියලා ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. දැන් ඒතර පළවෙනි උදාහරණේ කදා කියන එකේ තාප්‍රත් ඉවත් කරා. ඊට පස්සේ තොරක් හදා එකතු කරනවා. එතකොට කතරොක් හදා. හැබැයි අපිට දාප්‍රත්‍යෙන් තියන්න බෑ. ඒ නිසා අපි මේක සරල වර්තමාන කාලයෙන් තමයි තියන්නේ. එතකොට කාතරොක් හේයෝ යන්න බලන්න. එහෙම නැත්නම් යන්න බලනවා. ඒ කියන්නේ ක්‍රියාව කරලත් නැහැ, කරලා ඉවරත් නැහැ. හැබැයි ඒකට try කරනවා. ඒකට උත්සාහ කරනවා කියන අදහස ගන්න තමයි මෙන්න මේ තොරක් හදා කියන නිපාතය භාවිතා කරන්නේ. එතකොට ඔයාලා ෂෝට් නෝට් එකක් දාන්න. තොරක් හදා කියන්නේ මොනවා හරි ක්‍රියාවක් කරන්න බලන්න. නැත්නම් සිදු කරන්න. උත්සාහ කරන්න. අන්න ඒ වගේ අදහසක් තමයි මේ තොරක් හදා කියන නිපාතයේ තියෙන්නේ. දෙවන උදාහරණය දෙනවා තක්ත. තක්ත කියන්නේ පිස දමනවා කියන එක. එතකොට තක්ත කියන එකේ තාප්‍රත්‍ය ඉවත් කරා තොරක් හදා එකතු කරනවා. එතකොට තක්තොරක් හදා. හැබැයි එහෙම තියන්න බෑ. ඒ නිසා අපි වර්තමාන කාලෙන් තමයි තියන්නේ. තක්තොරක් හේයෝ. පිස දමන්න බලන්න. මේක පිස දමන්න බලනවා. නැත්නම් පිස දමන්න බලන්න. අන්න එහෙම අදහසක් තමයි ගන්නෙ. තුන්වෙනි උදාහරණය දෙනවා මොක්ත. මොක්ත කියන එකේ තාප්‍රත්‍ය ඉවත් කරා. එතකොට මොක්තරොක් හදා. හැබැයි එහෙම තියන්න බෑ. ඒ නිසා මොක්තරොක් හේයෝ. සරල වර්තමාන කාලේ. පිස දමන්න බලනවා. නැත්නම් පිස දමන්න බලන්න. තේරුණා නේද? අන්න ඒ වගේ අදහසක් තමයි මෙන්න මේ තොරක් හදා කියන නිපාතයෙන් ගම්ම්‍ය වෙන්නේ. බලන්න මම උදාහරණ වාක්‍යයක් අරන් තියෙනවා. අපි ඒකෙන් තවදුරටත් මේක ගැන අදහසක් ඔලුවට දාගමු. මේ තොරක් හදා කියන නිපාතය භාවිතා වෙන්නේ මොන අවස්ථාවලටද කියලා. මොන්ජෝ මොන්ජිපුතෝ තක්තොරක් හසෙයෝ. මොන්ජෝ මොන්ජිපුතෝ තක්තොරක් හසෙයෝ. මොන්ජෝ මුලින් මොන්ජිපුතු අර දූවිලි වල ඉඳන් දැන් වා හිතනකෝ අස් කරන්න පටන් ගන්නවා කියලා. අන්න ඒ වගේ දෙබසක් තමයි මේ තියෙන්නේ. මුලින්ම දූවිලි වල ඉඳන් පිස දමන්න. තක්තරොක් හදා කියන එක තක්තරොක් හසෙයෝ. දැක්කද? තව නිපාතයක් මෙතෙන්ට එකතු වෙලා. සේයෝ විධානයක් මතකද මම ඔයාලට කලින් කියලා දුන්නා. තක්තරොක් හේයෝ කියන්නේ පිස දමන්න බලන්න. තක්තරොක් හසෙයෝ කියන්නේ පිස දමන්න විධානය කරනවා. තාම මේ ක්‍රියාව කරලත් නැහැ, කරලා ඉවරත් නැහැ. හැබැයි ඒක කරන්න කියලා පුංචි විධානය කිරීමක්. තේරුණා නේද? දැන් ඔයාලට හරිම ලේසි මේ ව්‍යාකරණ. මේ ව්‍යාකරණ බොහෝ වෙලාවට භාවිතා වෙන්නේ දෙකක් එකට එකතු වෙලා. හැබැයි ඒක හරියට තේරුම් ගන්න නම් මේ ව්‍යාකරණ දෙකම භාවිතා වෙන විදිහ අපි දැනගන්න ඕන. දැන් තේරුණා නේද මෙතන? තක්තරොක් හදා කියන එක තක්තරොක් හසෙයෝ. සේයෝ කියලා මම අර නිපාතයක් ඔයාලට කියලා දුන්නේ. විධානය කිරීමක්. මොන හරි ක්‍රියාවක් සිදු කරන්න කියලා. අන්න ඒක තමයි මේ මෙතන එකතු වෙලා මේ භාවිතා වෙලා තියෙන්නේ. තක්තරොක් හේයෝ කියන්නේ වර්තමාන කාලෙන්. තක්තරොක් හසෙයෝ වුණාම ඒක විධානය කිරීම. මුලින්ම දූවිලි වල ඉඳන් පිස දමන්න. මේ අස් කරනකොට දෙන්නෙක් මේ කතා කරන දෙවසක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අනිත් කෙනා කියනවා කරොම් චන්මුනල චොම් යොල්කේයෝ. එහෙනම් ජනේලේ ටිකක් අරින්නම්. අර එක්කෙනෙක් කියනවා
මුලින්ම දූවිලි වල ඉඳන් පිස දමන්න කියලා. ඊට පස්සේ අනිත් කෙනා කියනවා එහෙනම් ජනේලෙ ටිකක් මං අරින්නම්. තේරුණා නේද? මෙතන මේ දෙබසක් තියෙන්නේ. දැන් ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ තරොක් හදා කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරන්න උත්සාහ කිරීම. ඒ ක්‍රියාව කරලත් නැහැ, කරලා ඉවරත් නැහැ. ඒකට අපි ඒක try කරනවා කියලා. කෙටියෙන්කොත් ඒක try කරනවා කියන අදහස ගන්න තමයි මෙන්න මේ තරොක් හදා කියන නිපාතය භාවිතා කරන්නේ. දෙවන නිපාත කොටස තමයි ගේතෙදා. ගේතෙදා. ඒ කියන්නේ බවටපත් වෙනවා. දැන්ම මේක ඔයාලට තේරෙන එකක් නෑ. මම මේක උදාහරණයක් එක්ක මේක මේ පැහැදිලි කිරීමත් උදාහරණයක් කරාට පස්සේ ඔයාලට තේරෙයි මේ බවටපත් වෙනවා කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මොනවා හරි දෙයක් නිසා ඒක කරන්න වුණා. ඒක එහෙම වුණා. බවටපත් වුණා. තේරුණාද? මෙම නිපාතය ක්‍රියාපද සමග යෙදීමෙන් එම ක්‍රියාව බාහිර බලපෑමක් නිසා යම් තත්වයකට හෝ වෙනස් වීමකට පත්වන බව පෙන්වයි. තේරුණාද? මෙම නිපාතය ක්‍රියාපද සමග යෙදීමෙන් එම ක්‍රියාව බාහිර බලපෑමක් නිසා යම් තත්වයකට හෝ වෙනස් වීමකට පත්වන බව පෙන්වයි. ඒ කියන්නේ මම ලෙඩ වුණ නිසා අද ගෙදර ඉන්න වුණා. අන්න ඒ වගේ. අම්මා අසනීප වුණ නිසා ගමේ යන්න වුණා. මොනවා හරි ක්‍රියාවක් බාහිර බලපෑමක් නිසා වෙනස් වන බව පෙන්වන්න තමයි මෙන්න මේ ගේතෙදා භාවිතා කරන්නේ. යන්න වුණා. වැඩ කරන්න වුණා. කෑම නැති නිසා මට ඒ කෑම කන්න වුණා. මට නිදා ගන්න වුණා. මට මහන්සි නිසා ඉක්මනින් ඕෆ් වෙලා එන්න වුණා. අන්න ඒ වගේ මොනවා හරි බාහිර බලපෑමක් නිසා ඒ පෙර తත්වයේ වෙනස් වෙන එකට තමයි මෙන්න මේ ගේතෙදා කියන නිපාතය අපි භාවිතා කරන්නේ. බලන්න පළවෙනි උදාහරණයේ තියෙනවා කදා. කදා කියන එකේ අපි තා ඉවත් කළා ගේතෙදා භාවිතා කරනවා. එතකොට කගේතෙදා එහෙම තියන්න බෑ. ඒ නිසා අපි මේක කගේ තොස්සෝයෝ ඒ කියන්නේ ඇයි දැනද අපි එහෙම භාවිතා කරන්නේ? දැන් මෙතන කියනනේ බවටපත් වෙනවා කියලා. බවටපත් වෙනවා කියන එක අතීත කාලේ දෙයක් වෙලා. ඒ නිසා අපි මේක අතීත කාලෙන් තමයි තියන්නේ. කදා කගේත්වේදා කගේ තොස්සෝයෝ යන්න වුණා. මට ට්‍රිප් එකක් යන්න වුණා. මට වැඩට යන්න වුණා. තේරුණාද? අන්න ඒ වගේ අදහසක් තමයි මෙන්න මේ ගේතෙදා කියන නිපාතයෙන් ගම්ම්‍ය වෙන්නේ. දෙවෙනි උදාහරණය තමයි ඉල්හදා. ඉල්හදා කියන එකෙත් අපි තා ඉවත් කරලා ගේතෙදා තමයි එකතු කරන්නේ. එතකොට ඉල්හගේත් වෙදා. එතකොට ඉල්හගේත් වෙදා කියලා තියන්න බෑ. ඒක අපි ඉල්හගේ තොස්සෝයෝ වෙනවා. වැඩ කරන්න වුණා. ඊයේ නිවාඩු හන්දමට අද වැඩ කරන්න වුණා. බාහිර බලපෑමක් නිසා ඒ ක්‍රියාව වෙනස් වෙලා කියන අර්ථය ගන්න තමයි මේ ගේතෙදා භාවිතා කරන්නේ. තුන්වෙනි එක තියෙනවා මොක්තා. මොක්තා කියන එකෙත් අපි තා ප්‍රත්‍ය ඉවත් කරනවා. එතකොට මොග්ගේතෙදා. හැබැයි එහෙම තියන්න බෑ. ඒ නිසා මේක දැන් බවටපත් වෙලානේ. බවටපත් වුණා කියලානේ මේ කියන්නේ. ඒ නිසා ඒක අතීත කාලෙමයි තියන්න ඕන. තව දෙයක්. ඔයාලා දැන් මෙතන මේ ක්‍රියාපදයෙන් පස්සේ මේ ditth සයන්න තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා දැනගන්න ඕනේ මේක අතීත කාලයේ ක්‍රියාවක් කියලා. ඒව මම ඔයාලට අතීත කාල ව්‍යාකරණ කතා කරන වීඩියෝ එකේ දාලා ඇති. අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න. ඒවෙන් තමයි අපි මේ ට්‍රික්ස් විදියට මේ අර මුලම ඉගෙන ගන්න කට්ටියට මේක දැනගන්න අමාරුයි නා. ඔයාලා දැනගන්න ඕනේ මේ ditth හල් කිරීමක් තියෙන අනිවාර්යෙන් මේ අතීත කාල ක්‍රියාවක් තමයි. අන්න ඒක ඔයාලට ඉතින් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් නම් ඔයාලට කොහොමත් ඒවා පුළුවන් ඇති. දැන් අපි ව්‍යාකරණ ගොඩාක් කතා කරලා තියෙනවානේ. ඒ විදිහට තමයි මේක සරලව තේරුම් ගන්නේ. බලන්න මොක්තා කියන එක ආයෙත් මොක්තා කියන එකේ තා ඉවත් කරා. එතකොට මොක් ඉතුරු වෙනවා මොග්ගේ තෙදා. හැබැයි එහෙම තියන්න බෑ. එතකොට අපි ඒක අතීත කාලෙන් තමයි තියන්න ඕනේ. මොග්ගේ තොස්සෝයෝ. මොග්ගේ තොස්සෝයෝ. කන්න වුණා. මට අද කෑම නැති හන්දා මේ රාමෙන් එකක් කන්න වුණා. තේරුණාද? මොනවා හරි බාහිර බලපෑමක් නිසා ඒ ක්‍රියාව වෙනස් වන බව පෙන්වන්න තමයි මෙන්න මේ ගේතෙදා කියන නිපාතේ භාවිතා කරන්නේ. බලන්න මම උදාහරණ වාක්‍යයක් අරන් තියෙනවා. නාල්සි තේමුනේ ඔනල්දෝ චගොපල් මොත් හගේ තොස්සෝයෝ. නාල්සි තේමුනේ ඔනල්දෝ චගොපල් මොත් හගේ තොස්සෝයෝ. කාලගුණය නිසා ඔනල්දෝ අදත් චගොපල් මොත් වැඩ කරන්න බැරි හගේ තොස්සෝයෝ බැරි වුණාලු. මොකද්ද? බාහිර බලපෑමක් නිසා ඒ වැඩේ කරන්න බැරි වෙලා. මම අර කලින් කියලා දුන්නේ. කාලගුණය නිසා අදත් වැඩේ කරගන්න බැරි වුණා. ඒ කියන්නේ බාහිර බලපෑමක් නිසා යාට ඒ වැඩේ කරගන්න බැරි වුණා කියන අදහස ගන්න තමයි මෙන්න මෙතන මේ මොත්හගේ තොස්සෝයෝ කියන නිපාතේ භාවිතා කරන්නේ. ඔනල්දෝ චගපල් මොත්හගේ තොස්සෝයෝ. කාලගුණය නිසා අදත් වැඩේ කරගන්න බැරි වුණා. අනිත් කෙනා කියනවා කයිල්ලිදා මාර වැඩේ. කයිල්ලිදා මාර වැඩේ. නේලන් චොආචිල්කා හෙට හොඳ වෙයිද? මාර වැඩේ.
nail and chwachilka. හෙට හොඳ වෙයිද? තේරෙනවද? දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දී තරොක් හදා නැත්තම් ගේත් වේදා කියන නිපාතය මෙන්න මේ ආකාරයට මෙන්න මේ තැන් වලට තමයි මෙන්න මේ විදිහට භාවිතා වෙන්නේ කියලා. ඔයාලට මේක අපැහැදිලි වගේ නම් වීඩියෝ එකක් මතක් වෙනකම් ඔයාලට තේරුම් යනකම් ඔයාලට හරියටම සැටිස් වෙනකම් බලන්න. ඔයාලට කියලා දෙන්න පුළුවන් උපරිම සරල විදිහට තමයි මම මේ නිපාත පුංචි වීඩියෝ මගින් අරන් එන්නේ. මම හිතනවා ඒවා තේරුම් ගන්න පුළුවන් ඒ කියලා මොන හරි අපහැදිලි තැන් අපහසු තැන් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම ඊටත් වඩා සරල කරන්න පුළුවන් නම් තව සරල කරලා කියලා දෙන්න. ඉතින් මම හිතනවා අද කියලා දුන්න නිපාත දෙක ඔයාලට තේරුම් යන්න ඇති. ඔයාලට පැහැදිලි වෙයි කියලා. එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. මම ශාන්විත් කොරියා.